ඔන්න මේ AliExpress එකේ පැකින් එකක් ඇවිල්ලා තියෙනවා. අපි බලමු අන්බොක්සින් කරලා. මේ ඉතින් අපි බලමු අන්බොක්සින් කරලා. Wow! power bank එකක් ඇවිල්ලා තියෙනවා. මේක තියෙනවා 25 ඉඳලා 100 වෙනකම්. කටු 4ක් තියෙනවා. මේ 25 50 75 100. හරි. මේකේ මේ ගෙනාවට පස්සේ බැටරි දාන්න ඕනේ බැටරි 3ක්. ඒක දාන්න ඕනේ ලිතියම් අයන් බැටරි 3ක්. මේකට USB ගහන්න පුළුවන් දෙකක්. ඒ කියන්නේ මේකේ අවුට්පුට් එක විදියට USB දෙකක් ගහන්න පුළුවන්. මේක charge කරන්න seal type and micro එක තියෙනවා. මේ micro එක මේ seal type එක. මේකෙන් තමයි on වෙන්නේ මේක. power bank එක on වෙන්නේ. මේ පටියක් හොඳයි. මේක දැන් මේ කැමරාවට පෙන්නන්න. මේ තියෙන බටන ඒක එබුවට පස්සේ on වෙනවා. දැන් on වෙනවා. දැන් අපි බලමු මේකේ ලයිට් ගැන. මේ ඔයගොල්ලන් පේනවනේ එකක ලයිට් 4 ගන්න එක පැත්තක 4 4 දෙකක් තියෙනවා. ඒ කියන්නේ 8යි. මේවා ඔන් කරන විදිය ඔන්න බලන්න මේ තියෙන බටන් එක. on off බටන් එකෙන්ම තමයි on off එක මේ දෙපාරක් එපුව ගම on වෙනවා. ඊට තව එකපාරක් එපුව ගම ටිකක් වැඩි වෙනවා. තව එකපාරක් එපුවට පස්සේ ටිකක් වැඩි වෙනවා. ඊට පස්සේ තව එකපාරක් එපුවට පස්සේ නිවිලිවත් වෙනවා. නේද? ඒක නම් මහා ලස්සනයි. මං ආසයි මේ වගේ power bank වලට. දැන් මේ මෝඩ් 4ක් තියෙනවා. මේ ඔක්කොම ඕෆ් කරගන්න ආපහු දෙපාරක් ඔබන්න ඕනේ. දැකද? ආ බලමු මේ AliExpress එකේ කියනවා වගේ මේක charge වෙයිද කියලා. ඔන්න මගේ මේ earbuds දෙක මේ අරන් තියෙන්නේ. අපි බලමු මේක charge වෙනවා කියලා. ඔන්න අපි ගැහුවා. ඔන්න ගැහුවා. දැන් අපි බලමු මේක. ඔන්න 1 2 3 මේටි charge වෙනවා. දැන් charge වෙනවා. මේ ඒ කියන්නේ මේක වැඩ. අපි බලමු එකයි දැන් අනිත් එකටත් ගහලා බලමු. මේ power bank එක මම ගත්තේ රුපියල් 300. බලන්න 300ට මේ වගේ දෙයක් කොච්චර වටිනවද කියන්නේ. ඔයගොල්ලන්ට මේකක් ඕන නම් ලස්සනම කමෙන්ට් එකට මම මේක දෙනවා මේ power bank එක. දැන් අපි ආපහු ඊළඟ දවසේ අපි තව වීඩියෝ එකක් කරමු. බයි.